හැකියාව ලැබෙනවා කියලා. මේ තෙවෙනි වීඩියෝවේ අපි බලමු මෝගන් හවුසල් පවසන අවිනිශ්චිතතාවය, නම්‍යශීලී බව, පරිණාමය වෙන ඉලක්ක, ඔරොත්තු දීමේ හැකියාව, ඉදිරි දර්ශනය, ඒ වගේම ශුභවාදී බව කොහොමද අපේ ආයෝජනවලට සහ මුදල් පිළිබඳව අපේ තියෙන අභිලාෂයන්ට බලපාන්නේ කියලා. සර්ප්‍රයිස්, පුදුම දනවන නොහිතන දේ. මෝගන් හවුසල් අපිට මතක් කරලා දෙනවා අනාගතය හැමතිස්සෙම පුදුම දනවන සහ නොහිතන දේම සිදුවන අවස්ථාවක් කියලා. ඔහු උදාහරණයක් විදියට පෙන්නනවා ඉතා විශාල ලෙස කොටස් වෙළඳපොළ උචාවචනය වෙන අවස්ථාවන් කවදාවත් කිසිවෙකු හිතන් නැති අවස්ථාවන් කියලා. උදාහරණයක් විදියට ඇමරිකාවේ නොයෙක් අවස්ථාවන් වලදී සිදු කොටස් වෙළඳපොළවල් කඩාවැටි කාටවත් පුරෝකථනය කරන්න බැරි. මේ දේවල් අපි හිතන් නැති දෙයක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇමරිකාවට එල්ල වුණු 9/11 ප්‍රහාරය, ඒ වගේම COVID-19 වසංගතය, මේ දේවල් නිසා කොටස් වෙළඳපොළ, ඒ වගේම අනෙකුත් ආයෝජන අවස්ථාවන් බොහොමයක් දුරට වෙනස් වුණා. මේක නිසා අපි හැමතිස්සෙම හිතන්න ඕන හෙට දවස අද දවස වගේවත් ඊයේ දවස වගේවත් වෙන්නේ නැහැ කියලා. ආයෝජකෙක් විදියට උගන්වන පාඩම තමයි හෙට දවසේ වෙන්න පුළුවන් අවිනිශ්චිත සිදුවීම් වලට ඔරොත්තු දීමේ හැකියාවක් අපි තුල ඇති කර ගැනීම. මේක කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙන පුළුවන්. උදාහරණයක් විදියට හදිසි අරමුදලක් අපි ළඟ තබා ගැනීම. එහෙම නැත්නම් අපේ ආයෝජන විවිධාංගීකරණය කිරීම. ප්‍රධාන වශයෙන්ම අපි නොකළ යුතු දේ තමයි ඉදිරියේදී සිදුවන දෙයක් ගැන හිතලා අපේ මුළු ආයෝජන, එහෙම නැත්නම් අපි ගාව තියෙන සෑහෙන ප්‍රමාණයක් වත්කම් ඒ මත යැපෙන්නට ඉඩ සැලසීම. room for error, දෝෂයන් සඳහා ඉඩකඩ. මෝගන් හවුසල් ඉතාම අවධාරණය කරන එක් දෙයක් තමයි margin of safety, එහෙම නැත්නම් ආරක්ෂිත මායිම්. මේ අපි කලින් වීඩියෝ එකක් සාකච්ඡාවට ලක් කළා. මේන් කියවෙන්නේ කොතරම් වටපිටාව අපි වෙත පක්ෂපාතී වුණා අපිට වරදින්න පුළුවන්. අප පරාජය වෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවක අපිට හැකියාව තිබිය යුතුයි එවන් පරාජයන්ට ඔරොත්තු දෙන්න. උදාහරණයක් විදිහට හිතන්න එවරස්ට් කන්ද තරණය කරන්නේ ඔවුන් කවදාවත් තමුන් ගෙන යන ඔක්සිජන් ටැංකිය අවශ්‍යතාව පමණක් අරගෙන යන්නේ නැහැ. ඕන හැමතිස්සෙම වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් අරගෙන යනවා. මේ අරගෙන යන්නේ වටපිටාව උන්ට හිතකර තත්වයේ තියෙද්දි. ඇයි ඕන එහෙම කරන්නේ? හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත්, එහෙම නැත්නම් කාලගුණය හදිසියෙ වෙනස් වුණොත් උන්ගේ ජීවිතය රැක ගන්න තියෙන එකම ක්‍රමය මේ වැඩිපුර ගෙන යන ඔක්සිජන්. ආයෝජනත් මේ වගේම. මෝගන් හවුසල් පවසනවා ආයෝජන වලදී තමුන්ට දරා ගන්න බැරි මට්ටමට ණය ගැනීම. එහෙම නැත්නම් තමුන්ගේ මුදල් වත්කම් කොටස් වෙළඳපොලේ එක් කොටසක පමණක් ආයෝජනය කිරීම, තමුන් අත මුදල් තබා නොගැනීම, මේ දේවල් නිසා අපිට අනර්ථයක් වෙන්න පුළුවන්. මේක නිසා මෝගන් හවුසල් අපිට දෙන ඉතාම සරල ආදර්ශය තමයි ශුභවාදී බව හොඳයි, නමුත් අමාරු ආර්ථික වටපිටාවකට මුහුණ දීමේ හැකියාව ඒත් එක්කම වැදගත් කියන එක. අපිට අමාරු අවස්ථාවක අපේ ආයෝජන නිසා අපිට වෙන අනර්ථය අවම කරගන්න අපිට කුෂන් එකක්, එහෙම නැත්නම් margin of safety එකක් තිබිය යුතුයි. එහෙම තිබුණොත් තමයි අපිට විශ්වාසවන්තව අපේ ආයෝජන වැඩි කලක් ආයෝජන වශයෙන් තබා ගන්න පුළුවන් වෙන්නේ. You'll change. ඔබ වෙනස් වනු ඇත. කාලයත් එක්ක අපේ ඉලක්ක, අපි අගයන දේවල් වෙනස් වෙනවා කියන එක ගොඩක් අයට අමතක වෙනවා. ඔබ නිකම්ට හිතන්න, ඔබ අවුරුදු 20 දී හිතන දේ, ඔබ බලාපොරොත්තු වෙන දේ, එහෙම නැත්නම් ඔබ අගයන දේ අවුරුදු 40ක කෙනෙක්, අවුරුදු 60ක කෙනෙක් ඒ විදියටම සලකන්නේ නැති වෙන්න පුළුවන්. අවුරුදු 20 දී සමහර විට අපි හිතන්නේ අපිට හොඳ පඩියක් ලැබෙන, හොඳ රැකියාවක් තිබුණොත් ඒක තමයි ලොකුම දේ කියලා. හැබැයි අවුරුදු 40කදී 50ක අපිට හිතෙනවා අපිට තිබිය යුතු රැකියාව, එහෙම නැත්නම් අපේ ජීවන රටාව අපිට නම්‍යශීලී විය යුතුයි. අපිට අපේ පවුලේ අය සමග ගත කරන්න වැඩි කාලයක් ලබා දිය යුතුයි. අපේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයෙන් තියාගත හැකි ජීවිතයක් අපිට ලබා ගත යුතුයි කියලා. ඒ කියන්නේ කාලයත් සමග අපි අගය කරන දේ, අපේ ඉලක්ක වෙනස් වෙනවා. ආයෝජකයෙකු වශයෙන් මේදී මේ ආකාරයෙන්ම බලපානවා. මොකද අපි අගය කරන දේ, අපේ ඉලක්ක වෙනස් වෙනවා නම් අපේ ආයෝජන සැලැස්මවලුත් ඒ සමානවම නම්‍යශීලී විය යුතුයි. දරදඬු ආයෝජන ප්‍රතිපත්ති අපේ ජීවිතයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම විකල්ප සැලසුම් තබා ගත යුතුයි.
මොකද අපි වෙනස් වෙනවා නම් තරුණ ආයෝජකයෙකුට මුදල් දැකිය යුත්තේ ළඟ තබා ගත යුතු දෙයක් ලෙස විතරක් නෙවෙයි. මුදල් දැකිය යුත්තේ තමුන්ට නිදහස මිලදී ගත හැකි ක්‍රමයක් විදියට. Nothing's free. නොමිලේ කිසි දෙයක් නැත. මෝගන් හවුසල් අපිට සඳහන් කරනවා ආයෝජකයෙකු වශයෙන් ඔබ ලබා ගන්න ඕනෑම ජයග්‍රහණයක් නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි. ඒ සියලුම දේට මිලක් නියම වී තිබෙනවා. හැබැයි මේ මිල මෝගන් හවුසල් සඳහන් කරනවා ඩොලර් අගයකින් හෝ රුපියල් අගයකින් මනින්න බැරි වෙන්න පුළුවන්. මොකද මේ ජයග්‍රහණයේ ගැබ් වෙලා තියෙන්නේ ඔබගේ ඉවසීම, ඔබගේ චිත්ත වේගීය පිරිවැය, එහෙමත් නැත්නම් ඉමෝෂනල් කොස්ට්, ඒකම ආතතිය. මේ සියලු දෙයක්ම ඔබගේ ජයග්‍රහණයට බලපාලා තියෙනවා. ඔබ නිකමට හිතන්න පහුගිය ශතවර්ෂයක කාලේ කොටස් වෙළඳපළවල් ලෝකේ වටා අතිශය විශාල වැඩිවීමක් ලැබලා තියෙනවා. හැබැයි ආයෝජකයෙකු විදියට එම කොටස් වෙළඳපළවල ආයෝජනය කළා නම් ඔබ මේ අවස්ථාවේ ජයග්‍රහණයක් ලැබුවත් ඔබට ලෝක යුද්ධ, ආර්ථික කඩාවැටීම්, කොටස් වෙළඳපළ කඩාවැටීම් කිහිපයක් හරහා යා යුතුව තිබෙනවා. මෙවන් අවස්ථාවලදී ආයෝජකයෙකු වශයෙන් ඕහෝ ඇය කොටස් වෙළඳපළ කඩාවැටීමක් දැකිය යුත්තේ ඔබට කරන දඬුවමක් විදියට නොවේ. ඔබ එය දැකිය යුත්තේ ඔබට දීර්ඝ කාලීන වත්කම් ආදායම වැඩි කර ගැනීමට හැකියාව ලබා දෙන දුම්රියේ ටිකට් පත වෙනුවෙන් ඔබ ගෙවන මිලක් ලෙසයි. ඔබට දීර්ඝ කාලීන ආයෝජන ජයග්‍රහණ අවශ්‍ය නම් කෙටි කාලීන වේදනාවන් දරාගත හැකි විය යුතුය. ඔබ සහ මම, you and me. මෝගන් හවුසල් පවසන විදියට අපි දැනගත යුතු එක් දෙයක් තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය කරන එක් ආයෝජකයාට ඔහුට හෝ ඇයට ආවේනික ආයෝජන ක්‍රමවේද තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් they play different financial games. සමහර විට අපිට එක් ආයෝජකයෙක් කරන කියන දේවල් අතාර්ථික ආයෝජන ක්‍රමවේද කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඔහුට හෝ ඇයට ඔවුන් කරන ආයෝජන සම්පූර්ණ තාර්කික ආයෝජන තීරණ වෙන්න පුළුවන්. ඔබට මේ දේ ගැන පැහැදිලි කරගන්න පුළුවන් මෙහෙම හිතුවොත්. ඔබ හිතන්න කොටස් වෙළඳපොලේ ලාභ අපේක්ෂාවෙන් කොටස් මිලදී ගන්න ඩේ ට්‍රේඩර් කෙනෙක්. ඔහුගේ හෝ ඇයගේ තීරණ ස්පෙකියුලේෂන්ස්, එහෙම නැත්නම් පුරෝකතන මත පදනම් වෙනවා. හැබැයි කොටස් වෙළඳපොලේ දීර්ඝ කාලීනව ආයෝජනය කරන කෙනෙක්, එහෙම නැත්නම් හිතන්න වැලියු ඉන්වෙස්ටර් කෙනෙක් කියලා. ඔහුගේ හෝ අයගේ තීරණ පුරෝකතන, එහෙම නැත්නම් ස්පෙකියුලේෂන්ස් මත රඳා පවතින්නේ නැහැ. නමුත් කොටස් වෙළඳපොලේ මේ දෙදෙනාගේම ගන්නා තීරණ එකිනෙකාට බලපාන. උදාහරණයක් විදියට ඩේ ට්‍රේඩර් කෙනෙක් කරන ස්පෙකියුලේෂන්ස් අනුව මිලදී ගැනීම හරහා කොටස් මිලාගයන් උච්චාවචනීය වෙන්න පුළුවන්. මෙය දකින දීර්ඝ කාලීන ආයෝජකයෙකුට උනත් දෙපාරක් හිතන්න වෙන්න පුළුවන්. ඉතින් අලුත් ආයෝජකෙක්, එහෙම නැත්නම් තරුණ ආයෝජකයෙකු විදියට මේන් ඉගෙන ගන්න තියෙන කරුණ තමයි ඔබගේ ආයෝජන ක්‍රමවේදය තීරණය කරගත යුතුයි. ඔබට තියෙන කාලවකවානු දශක වලින් තීරණය වෙනවා නම් ඔබ කෙටි කාලීන පුවත් ශීර්ෂ වලින්වත් ස්පෙකියුලේටර්ස්ලා කියන කරන දේයින්වත් තැතිගැන්මක් ඇති කරගත යුතු නැහැ. ඔබ ඔබගේ ආයෝජන ක්‍රීඩාව සිදු කරන්න. අශුභවාදයේ පෙළඹවීම, the seduction of pessimism. මෝගන් හවුසල් අපිට මතක් කරලා දෙනවා අශුභවාදය ශුභවාදයට වඩා බුද්ධිමත් දෙයක් විදියට ගොඩක් අය සලකනවා කියලා. අපේ සමාජයේ විනාශය සහ අන්ධකාරය පිළිබඳ පුරෝකතන වඩා ඉක්මනින් කෙනෙකුගේ අවධානය දිනා ගන්නවා. නමුත් ස්ථාවර ශුභවාදය ගොඩක් අයට ගෙන එන්නේ කම්මැලිකම. නමුත් අපි ඉතිහාසය දිහා බැලුවොත් කොපමණ පසුබෑම් තිබුණා. ආර්ථිකයන් සහ වෙළඳපොළවල් ටික ටික ඉහළටම ගමන් කරලා තියෙනවා. 2008 ඇමරිකාවේ කොටස් වෙළඳපොලේ සිදුවන කඩාවැටීමේදී කොතරම් අසුභවාදී විනාශකාරී සිරස්තල ඒ පුවත්පත්වල පළ වුණා. ඒ කාලේ තමන්ගේ ආයෝජන දිගටම පවත්වාගත්තු ආයෝජකයන් අද අතිශය ඉහළ ප්‍රතිලාභ ලබනවා. ඉතින් ආයෝජකයෙකු වශයෙන් අපිට මේ ඉගෙන ගන්න තියෙන පාඩම තමයි වඩා හොඳ මාර්ගය ප්‍රවේශම් සහගත ශුභවාදයයි කියලා. අපි බොළඳ විය යුතු නැහැ. හැබැයි මතක තියාගත යුතුයි. මුදල් සහ කොටස් වෙළඳපොළ ගත්තොත් එහි ප්‍රගතිය ඇති වෙලා තියෙන්නේ මන්දගාමීව සහ තාවර ගමන් මාර්ගයක. මෙය තමයි අපිට ගැලපෙන ක්‍රමවේදය.
සාරාංශය මෙම තුන්වන වීඩියෝවෙන් අපි මුලින්ම ඉගෙන ගත්තා ආයෝජකයෙක් වශයෙන් හෙට දවසේ තිබෙන අවිනිශ්චිතභාවය කෙතරම් දුරට අපේ ආයෝජන එහෙම නැත්නම් අපේ වත්කම් එක්රැස් කිරීමට බලපානවද කියලා. හෙට දවසේ සිදුවන අවිනිශ්චිතයට මුහුණ දීමේ හැකියාව අප සතු විය යුතු විශේෂ කුසලතාවක්. දෙවෙනියට අපි ඉගෙන ගත්තා දෝෂයන් සඳහා ඉඩකඩ තිබිය යුතු බව. සුභවාදී වීම හොඳ දෙයක්. නමුත් ආර්ථික වටපිටාව කොතරම් හොඳ වුවත් අපි හැමතිස්සෙම margin of safety එක ගැන සලකා බැලිය යුතුයි. අපි ගන්නා තීරණ නිසා අපිට වන්න පුළුවන් හානිය අපි අවම කරගත යුතුයි. තුන්වෙනුවට අපි ඉගෙන ගත්තා අපේ ජීවිතයත් එක්ක අපේ වෙනස් වෙන සුළු බව. අපි කෙමින් වයසට යනකොට අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා වගේම අපේ ආයෝජන තීරණත් එයට අනුරූපව වෙනස් විය යුතුයි. එම නිසා අපි හැමෝටම නම්‍යශීලී ආයෝජන සැලසුම් තිබිය යුතුයි. ඔබ තරුණ ආයෝජකයෙක් නම් මුදල් දැකිය යුත්තේ Tamanට නිදහස මිලදී ගත හැකි ක්‍රමයක් විදියටයි. මීළඟට අපි දැනගත්තා නොමිලේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ආයෝජකයෙක් වශයෙන් ඔබ කෙතරම් සාර්ථකත්වයක් ලැබුවත් ඒ සාර්ථකත්වය පිටුපස ඔබ ආයෝජනය කරපු යම් දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ඉවසීම, චිත්ත වේගීය පිරිවැය සහ ආතතිය. අපි දීර්ඝ කාලීන ආයෝජන ප්‍රතිලාභ ලබන්න නම් කෙටි කාලීන වේදනාවන් දරාගත යුතු බව මෝගෙන්හවුසර් අපිට පැවසුවා. මීළඟට අපි ඉගෙන ගත්තා ඔබ සහ මම ආයෝජන තීරණ ගැනීමේදී වෙනස් විය හැකි කියලා. කෙනෙක් පුරෝකථන මත තීරණ ගන්නා විට තවත් කෙනෙක් ආයතනික වටිනාකම මත ආයෝජන තීරණ ගනී. හැබැයි ඔබ කළ යුතු වන්නේ ඔබේ ආයෝජන ක්‍රමවේදය තෝරා ගැනීමයි. අවසාන වශයෙන් මෝගෙන්හවුසර් අපට සඳහන් කරා අශුභවාදයේ පෙළඹවීම. සමාජය කොතරම් අන්ධකාර අවාසි සහගත ප්‍රවෘත්ති මත පදනම්ව තීරණ ගත්තා. ඔබ හොඳ ආයෝජකයෙක් නම් ඔබේ තීරණ වටපිටාවේ සිදුවන දේ මගින් වෙනස් වීම අවම විය යුතුයි. ආයෝජනයට වඩා හොඳ මාර්ගය විදියට මෝගෙන්හවුසර් සඳහන් කරේ ප්‍රවේශම්කාරී සුභවාද. එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ ටිකින් ටික වර්ධනය වුණු මන්දගාමි නමුත් තාවර ආකාරය අපේ ආයෝජන වලට සුදුසු බව අපි ඉගෙන ගන්නවා.